දිනේෂ් මුතුගල ඔබ පට්ට චිත්‍රපටයක් රංගපෑව නේද? මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ ඔබ මාර දර්ශනයක් දාලා චොපර් එක උඩු ගෝනේ කැරකිලා ඈ තව කැමරාකාරයෝ සෙට් එකකුත් අරගෙන කැමරාව ඕන් කරගෙන අර හමුදාවේ පොලිසිය කට්ටිය කොහොමද උඹට කලින් ගිය වාහනේ යන්න බැරි නම් ඔය චොපර් එකට නග ගන්න පුළුවන් කී දෙනාද? ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය කොච්චරද? උඹ හොච්චම් බඩු ටිකක් ගෙනහිල්ලා කැමරා ඇක්ෂන් එකක් දාලා ලොකු ජනප්‍රියත්වයක් ගත්තා නේද? අයියෝ මේ බුකියේ වැළලෙන බුකියේ උස්තාරලට තියෙන ප්‍රශ්න යකෝ දිනේෂ් මුතුගල මහත්තයාගේ නම් සල්ලි ඒ මනුස්සයා පයින් ගිහිල්ලා බඩු බෙදනවද, කෝච්චියේ ගිහිල්ලා බෙදනවද, වාහනේ ගිහිල්ලා බෙදනවද, චොපර් එකේද යන්නේ, කැමරාකාරයෝ අරගෙනද යන්නේ? තොපිලට පාන්ද? තොපිලා අහිංසක මිනිස්සෙකුට 750ක්වත් දෙන්නේ නැතුව තොපිලා මේ ආරක කියනවා මේක කියනවා තොපිලා දන්නේ මේ බුකියේ වැළලෙන්න විතරයි. තොපිලා දාගන්න ඩේටා කාඩ් එකත් එක්කෝ අම්මගෙන් නැත්නම් තාත්තගෙන් හිඟා කාලා දාගන්න ඩේටා කාඩ් එක. ඒක දාගෙන අර මිනිස්සෙක් කරනේ උදාර උතුම් ක්‍රියාව අගය කරනවා වෙනුවට අයියෝ ලියන හැලි උදේ ඉඳන් රෑ වෙනකන් ලියනවා. අර තවේකට ප්‍රශ්නේ ඇඳන් ගිය ෂර්ට් එක දාන් ගිය සපත්තු දෙක යකෝ මේ වෙලාවේ කන්න ටිකක් නැතුව බොන්න ටිකක් නැතුව ඇඳුමක් අඳින්න නැතුව සෙරෙප්පු දෙකක් දාගන්න නැතුව අඩුම ගානේ හිසට සෙවණක් නැතුව දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වාහනයකට යන්න බැරි නම් පයින්වත් ළඟා වෙන්න බැරි නම් චොපර් එක කියලා බඩු ටිකක් දුන්නයි කියලා තෝපිලට පාන්ද? මේ රටේ ඉන්න අපේ රටේ තරම් කුහක කුජ්ජ කුජීත පිරිසක් ජීවත් වෙන්නේ වෙන ලෝකේ කොහෙවත්. ඊයකෝ රුපියලක් දෙන්න මසුරුකමේ ජීවත් වෙන මිනිස්සු අතරේ දිනේෂ් මුතුගල සර් කියන්නේ පට්ට චරිතයක් බං. හදවතින් ආදරේ වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. ඒ මිනිස්සයා කටේලේ රහ වෙනකන් ළමයින්ට පත්නි කරලා දුක් විඳලා හම්බ කරගත්ත ඒ මුදල අහිංසක මිනිස්සු වෙනුවෙන් එහෙම පරිත්‍යාග කරද්දි අර පුක මේ පුක දදා මේකේ වැළලෙන්නේ නැතුව යකෝ මේ මිනිස්සු අගේ කරපල්ලා. යකෝ තොපිලා දන්නවද? කන්න ටිකක් නැතුව බඩකින් ඉන්න මිනිහෙක්ගේ වේදනාවක් දන්නවද? ඒ දුක දන්නවද? ඒ මිනිස්සු අසරණ උනේ උපතෙන්ම නෙමෙයි. එහෙම නැතිනම් මේ මිනිස්සු කම්මැලිකමේ ගෙදරකට වෙලා බුදියගෙන ඉඳලා නෙමෙයි, ෆෝන් නොබෝබ ඉඳලා නෙමෙයි. මේ මිනිස්සු අසරණ උනේ මේ සබාදාමේ ඇතිවෙච්ච විපතක් නිසා. මේ මිනිස්සුත් අපි වගේම දුක් විඳලා මහන්සි වෙලා කීයක් කර හොයාගෙන දිනුනෙත් මිනිස්සු. ඉතින් මේ බැරි වෙච්ච වෙලාවේ චොපර් එකෙන්ද යන්නේ මොකෙන්ද යන්නේ කියන එක මේකේ හොයෝ ඉන්න නැතුව තෝටත් පුළුවන් නම් පොල් ගෙඩියක් කාල් කිලෝ එකක් දීලා මේ මිනිස්සුන්ට උදව් කරපිය. මේකේ වැළලෙන්නේ නැතුව විලි රජ්ජයි යකෝ. මනුස්සෙක් අහිංසක මනුස්සෙකුට උදව් කරද්දී අගේ කරන්නේ නැතුව මේ විදිහට වැළලෙනවා දැක්කමයි ඇත්තටම ලැජ්ජයි. දිනේෂ් මුතුගල සර් වීඩියෝ එක මුලින් නම් ඔයාලට බයිනවා කියලා ගොඩක් අය හිතන්නේ නැති. ඇත්තම පට්ටම ආදරේ පට්ටම රෙස්පෙක්ට් මිස්ටර් චතුවා හදවතින් ආදරය කරනවා. ඔබතුමාට ගොඩක් පිං මේ වෙලාවේ මේ අහිංසක මිනිස්සුන්ට මේ කරපු උතුම් ක්‍රියාව